අපගේ සෞඛ්‍යය ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි රුධිර පරීක්ෂණයක් කියන්නේ. නමුත් රුධිරවාර්තාවක තියෙන කෙටියදුම් සහ අංක අපිට ගොඩක් වෙලාවට ප්‍රහීලිකාවක්. අද අපි කතා කරන්නේ ප්‍රධාන රුධිර පරීක්ෂණ කිහිපයක සාමාන්‍යාගයන් සහ ඔබ වහාම සැලකිලිමත් විය යුතු අවදානම් මට්ටම් ගැනයි. FBS නිරාහාර රුධිරසීනි පරීක්ෂණය. පළමුුවෙන්ම FBS නැත්තම් නිරාහාර රුධිරසීනි මට්ටම. මෙහි සාමාන්‍යගය 70 මිලිග්‍රෑම් per ඩෙසිලීටර් අතර විය යුතුයි. අවදානම් මට්ටම. ඔබගේ අගය 126 මිලිග්‍රෑම් per ඩෙසිලීටරට වඩා වැඩි නම් එය දියවැඩියා රෝගී තත්ත්වයක් විය හැකි. එමෙන්ම සීනි මට්ටම 70 මිලිග්‍රෑම් per ඩෙසිලීටරට වඩා අඩුවීමත් හයිපෝග්ලයිසීමියා ක්ලාන්තය වැනි භයානක තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. මේ නිසා වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඊළඟට HB හෙවත් හීමොග්ලෝබින්. රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය කරන්නේ මේවයි. අවදානම් මට්ටම. පිරිමි අයෙකුගේ 11 ග්‍රෑම්ස් per ඩෙසිලීටරට වඩා අඩුවීමත් කාන්තාවකගේ 10 ග්‍රෑම්ස් per ඩෙසිලීටරට වඩා අඩුවීමත් රක්තහීනතාවය හෙවත් ලේ අඩුකමේ ලක්ෂණයක්. අගය 7 ග්‍රෑම්ස් per ඩෙසිලීටර් දක්වා අඩු වූහොත් එය ඉතාමත් අසාධ්‍ය තත්ත්වයක්. 3. WBC සහ PLT සුදු රුධිර සෛල සහ පට්ටිකා. ඔබේ ප්‍රතිශක්තිකරණය පෙන්වන්නේ WBC මගින්. එහි සාමාන්‍යාගය 4511 අතර පවතිනවා. මෙය 11,000ට වඩා වැඩිවීම සිරුරේ ආසාදනයක් ඉන්ෆෙක්ෂන් පවතින බවට සංඥාවක්. ඒ වගේම PLT හෙවත් පට්ටිකා මට්ටම ඉතා වැදගත්. අවදානම් මට්ටම. පට්ටිකා ප්‍රමාණය 1 ලක්ෂයට වඩා අඩුවීම වහාම වෛද්‍ය පරීක්ෂණයකට ලක්විය යුතු තත්ත්වයක්. විශේෂයෙන් ඩෙංගු වැනි රෝගවලදී මෙය 50,000ට වඩා අඩුවීම ජීවිතාවදානමක් ඇති කළ හැකි. 4. ලිපිඩ් ප්‍රෝෆයිල් කොලෙස්ටරෝල් මට්ටම. කොලෙස්ටරෝල් පරීක්ෂණයේදී මුළු කොලෙස්ටරෝල් ටෝටල් කෝල් මට්ටම 200 මිලිග්‍රෑම් per ඩෙසිලීටරයට වඩා අඩු විය යුතුයි. අවදානම් මට්ටම. විශේෂයෙන්ම LDL හෙවත් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම 160 මිලිග්‍රෑම් per ඩෙසිලීටරයට වඩා වැඩි නම් එය හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ නංගවනවා. 5. SGPT සහ සීරම් ක්‍රියැටිනින් අක්මාව සහ වකුගඩු. අවසාන වශයෙන් අක්මාවේ නිරෝගීභාවය පෙන්වන්න SGPT අගය 55 ULLට වඩා වැඩිවීමත් වකුගඩුවල ක්‍රියාකාරිත්වය පෙන්වන ක්‍රියැටිනින් අගය 1.5 mgdlට වඩා වැඩිවීමත් වකුගඩු හෝ අක්මාවේ ආබාධයක ලක්ෂණ විය හැකි. මතක තබාගන්න. මෙම අගයන් රසායනාගාරයෙන් රසායනාගාරයට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම එක අගයක් වෙනස් වූ පමණින් ඔබ රෝගියෙකු වන්නේ නැහැ. නිවැරදි රෝග විනිශ්චය සඳහා සෑම විටම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වී ඔබේ වාර්තාව පෙන්වන්න.